අයිබෝන් අපි අද කුරුඳු පුහුණු විද්‍යායතනයෙන් කරන විශේෂ වැඩසටහනක් එක්ක තමයි ඔයාලත් එක්ක එකතු වෙන්නේ. අපි මීට කලින් Facebook එකේ පොඩි පෝස්ට් එකක් දැම්මා. ඔබතුමාලට කුරුඳු වගාකරුවන් විදියට එහෙම නැත්නම් කුරුඳු සැකසුම්කරුවන් විදියට මේ ශාස්ත්‍රයේ ඉන්න ඕනම අගේ දාමේ කෙනෙක් විදියට දැනට ඔබතුමාලා මුහුණ දීලා තියෙන ගැටලු අපිට ඉදිරිපත් කරන්න. ඒකට අපි උත්තර එක්ක සැසියක් අරගෙන එන්නම් YouTube වීඩියෝ එකක් අරගෙන එන්නම් කියන එක. ඉතින් අපිට ප්‍රතිචාර 100කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ Facebook post වලට අදාළව ලැබිලා තිබුණා. ඒ අතරින් අපි ගොඩක් නිතර අහලා තිබිච්ච ප්‍රශ්න කීපයක් අද දවසේ වීඩියෝ විදිහට අපි ප්‍රශ්න කීපයක් වෙනම තෝරගත්තා. ඉතින් මගෙත් එක්කත් සම්බන්ධ වෙනවා විරිසිරි මහත්මයා. එතුමා කුෂි කර්ම උපදේශකවරයෙක් විදිහට අපනයන භෝග දෙපාර්තමේන්තුවේ විශාල කාලයක් සේවය කළා සහ උපදේශකවරයෙක් විදියට කුරුඳු කර්මාන්තයේ මේ වෙනකොටත් සේවය කරමින් ඉන්න එකත් එක්කම තමයි කුරුඳු පුහුණු විද්‍යායතනයේ දේශකවරයෙක් විදියට සහ NVQ ඇසෙසර් කෙනෙක් විදියට පරීක්ෂකවරයෙක් විදියට කුරුඳු ශාස්ත්‍රය ආශ්‍රිතව විශාල සේවයක් කරන මහත්මයෙක්. ඉතින් අපි අද එතුමාව සම්බන්ධ කරගත්තා මේ ඔබතුමාලා ඉදිරිපත් කරලා තියෙන ගැටළු වලට විශේෂඥ දැනුමක් සහිත මහත්මයෙක් විදියට ඒවට පිළිතුරු ලබා ගන්න. අයිබෝන් රයිතවන්තයා ඔබතුමාට විශේෂඥ වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මම කැමතියි මේ අපේ ප්‍රශ්න අහලා තියෙන මහතුරුන්ට මට ඇතිපමණින් අවශ්‍ය උත්තර ලබා දෙන්න. පළමුවෙන්ම ඒගොල්ලෝ අහන්නේ එයාලා මුලින්ම අපේ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් අහලා දුන්නු පත්‍ර ගැටටි පිළිබඳව. ඔව්. එතකොට මේ පත්‍ර ගැටටි ගැන කතා කරනකොට පත්‍ර ගැටටි ඇත්තටම දෙවර්ගයක් තියෙනවා. එකක් තමයි මේ උඩ මේ පත්‍රයේ යොස උරාබීම නිසා ඇතිවෙන පත්‍ර ගැටති උකුණාගේ හානිය කියලා එකට කියනවා. එතකොට මේ උඩ මෙහෙම බිබිලිය තියෙනවා. ඒ වගේම යටිපැත්තේ මේ වගේ යොස උරාබීම නිසා ඇතිවෙන එකට මයිට හානිය කියලා කියනවා. එතකොට දැන් මේක ඇත්තටම පරිණත වගාවේදී අපි එච්චරම සැලකිලිමත් වෙන්නේ නැහැ. අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ පැල තවන්න අවස්ථාවේදී සහ පරිණත වෙන්න පෙර ඉඩම් වල සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් විතර වගේ යනකම් අවස්ථාව දක්වා තියෙන ඉඩම් වලට තමයි විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්නේ. මොකද මේකේ හැම පත්‍රයකම මේක හැදෙන්න ගියොත් මේකේ තියෙන අපේ පත්‍ර වලින් ඉටු කාර්යයට බාධාවක් වෙනවා පත්‍ර විකෘති වීම නිසා. ඉතින් ඒක නිසා මේකදී අපි මේ දැන් මේ පත්‍ර උකුණාගේ හානියේදී මෙතන එක සතෙක් තමයි ඇත්තටම මෙතන ඉන්නේ. මයිටාවුන් නම් ගොඩාක් ඉන්නවා. මේ ලපටියව කඩලා බලනකොට මේකේ ඒගොල්ලෝ ගොඩාක් ඉන්නවා. ඒතකොට මේක අපිට තේරෙනවා මේක ඇත්තටම සතෙක්ගේ හානියක් කියලා. හැබැයි ඒගොල්ලෝ ගෙවල් කලාගෙන ඉන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ ගහ ඇතුලෙන් යන බේතක් මේ සඳහා යවන්න උවමනා වෙනවා. ඒකට ඒක නිසා දැන් මේකට අපිට හොඳයි ඉමිඩාක්ලෝරොපීඩ් කියලා තියෙනවා. ඒ ඉමිඩාක්ලෝරොපීඩ් කියන බේත් වර්ගය මේකට ඉතාමත්ම හොඳයි. අපිට කියනවා දැනට තියෙන මේ පත්‍ර හානියේ උඩ පැත්තෙන් සහ යට පැත්තෙන් මේ කියන ආකාර දෙකටම අදාළ කරන ට්‍රීට්මන්ට් එකකින් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හරි ඕකේ. අපි එහෙනම් ඉක්මනට යමු ලොකු වෙලාවක් ගන්න නැතුව දෙවෙනි ගැටලුව සම්බන්ධයෙන් මේක මීට අමතරව අහලා තියෙනවා රිකිලි සතුන් කෑම සම්බන්ධයෙන්. ඒ කියන්නේ පුෂ්ඨ වශයෙන් නැත්නම් කිරි උරා බොන වර්ගයේ සමහර සතුන් විශේෂයෙන් මේ කරන දලු කඩාගෙන කෑම සම්බන්ධයෙන් තමයි ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ. රිකිලි කඳන් මැරියා. ඔව් ඒ කියන්නේ මේ රිකිලි අලුතෙන් එන පැලවල දලු කඩාගෙන කෑම සතුන් විසින් කඩාගෙන කන එක. ඒ කියන්නේ ඒක එක විදියට තියෙනවා. ඔය අදහස් කරන්නේ රිකිලි කඳන් මිදින ගුල්ලාගේ ආනියද බොහෝම මේ විශාල සතුන් විදියට මේක මේ පැලමැක්කගේ ආනියද සතුන් කඩාගෙන කන එක පිළිබඳව ඒ කියන්නේ ගෝනා ඒගොල්ලෝ කන එක. දැන් ඇත්තටම දැන් ඒකෙදි නම් කුෂ්ඨවංශීය සතුන් හැටියට තමයි මේගොල්ලෝ සලකන්නේ. ඒගොල්ලෝ මීමින්නා ගෝනා මුවා වගේ අය තමයි ඇවිල්ලා මේ තව මේ හාවෝ වගේ එතකොට මොනරා දැන් අලුතෙන්ම ඇදලා තියෙන මොනරා ඒගොල්ලෝ ඇවිල්ලා මේ දලු කනවා. දැන් අපිට මේකෙදි ඇත්තටම මේගොල්ලෝ මේ පාලනය කරන්න අපිට ටිකක් අපහසුයි. හේතුව සත්තු ඒගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ නිසා අපි වෙන උපක්‍රමශීලීව මේගොල්ලෝ අපි ශේෂ්ත්‍රයේ මේ හානිය වළක්ව ගන්න අපි උපයෝග කර ගන්නවා. විශේෂයෙන්ම අපි පාහින කුරුඳු අතු රිකිලි වලින් දැන් සාමාන්‍යයෙන් අපි කපලා ඉවර වෙලා මාසයක් විතර ගියාට පස්සේ දම්පාට දල්ල උඩට එන දම්පාට දලු අවස්ථාව තියෙනවානේ. අන්නේ දම්පාට දලු අවස්ථාවේ තමයි මේ හානිය වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ. ඒ අන්දර අතුරුකිලි වලින් මේක ආවරණය කිරීමක් කරොත්
අරුන්ට ඇවිල්ලා අර සත්තුන්ට ඇවිල්ලා කන්න බැරුව යනවා. අන්න ඒක තමයි සාමාන්‍යයෙන් අපි නිර්දේශ කරන්නේ. එහෙම නැතිනම් අපිට පුළුවන් මේකට ගොම දිය කරලා මේ අතුවලට ගැව්වාම ඒවා කන්න ගඳට එන්න නැතුව යනවා. ගොම දිය කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගඳ ගන්න කොමනෝ කෘමිනාශකයක් ගඳ ගන්න වර්ගයක් ගොඩාක් ගඳ ගන්න ඒවා ඔය වෙළඳපොලේ තියෙන එක එක කම්පැනිස් වල එක එක නම් වලින් ඒ වගේ දෙයක් නිර්දේශ කරනවා. අපි ඒක ගහලත් අපිට පුළුවන් මේක නතර කරන්න. අපිට ගොම කිලෝ 10ක් වතුර ලීටර් ගොම කිලෝ 1ක් වතුර ලීටර් 10ක දිය කරලා ගැසීමෙන් අපිට පුළුවන් ගොඩාක් මේ හානිය අඩු කරගන්න. එක්ක ඉති වලින් නැත්තම් වාහන පුළුවන්. හරි ඒකත් එක්කම අපි ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා. ඒක මම හිතන්නේ ප්‍රශ්න කීපයක් අහලා තිබ්බ එකක් තමයි කෙලින්ම කම්බිලි පණුවා පිළිබඳව හානිය පිළිබඳව අහලා තිබුණා. තවත් සමහර ප්‍රශ්න අහලා තිබුණා වෙනත් අර්ථයන්. ඒ කියන්නේ එක අනුයාත පැල සංඛ්‍යාවක් කුඩා කාලේදීම ඉදමේ මිය යාම සම්බන්ධයෙන් අහලා තිබුණ මොන වගේ හේතුවක් නිසාද මේක වෙන්නේ සහ ඒකට අදාළ ප්‍රතිකර්ම කුමක්ද කියන දේ පිළිබඳව ප්‍රශ්න යොමු වෙලා තිබුණා. ඔව් ඇත්තටම මේ කම්බිලි පණුව හානිය විශේෂයෙන්ම වතු වල ඇති වෙන්න හේතු වෙන්නේ නිසියාකාරව පස මූලික බිම් සකස් කිරීම හරියට නොකිරීම. එතකොට ඒකෙදී යම් යම් රොඩු වර්ග මුල් වර්ග ආදී නොයෙක් දේවල් තියලා පැලේ සිටවීම නිසා මේ හානිය ඇති වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම පැල තවාන් වලදී මේ කම්බිලි පණුව හානිය ඇති වෙන අවස්ථා තියෙනවා. කම්බිලි පැල තවාන් වලදී ඒ වගේම ශේෂ්ත්‍රයට දාන පැල කුඩා කාලයේදී මේ විශේෂයෙන්ම මාස 3ක් ගියාට පස්සේ අපි අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරන්න ඕනේ පැලීටෝල කම්බිලි පණුව හානිය තියනවාද කියලා. මේ ඒ වගේම අවුරුද්දකට දෙවරක්වත් අපි පරීක්ෂා කරලා බලන්න ඕනි මේ කම්බිලි පණුව හානිය තියනවාද. විශේෂයෙන්ම මේ කම්බිලි පණුව හානිය තියෙනේවා අපිට දකින්න ලැබෙනවා ගස් හිටෝපු ගස් තනින් තන මැරිලා තියෙනවා. ඒ මැරිච්ච ගහ අපි මෙහෙම උස්සලා බලනකොට ටක් ගාලා ගැලවිලා උඩට එනවා. එතකොට ඒකෙදි මේ කම්බිලි පණුවා ජීවත් වෙන්නේ එයාගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් තමයි පස්සේ තමයි කම්බිලි පණුවා ජීවත් වෙන්නේ. අපි ඒකට නිර්දේශ කරනවා ඇබමැක්ටින් කියලා තියෙන බේතක්. ඒ වගේ බේතක් කෘමිනාශකයක් මේ සඳහා යොදනවා. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා ඊට අමතරව තවත් මේ කුඩා අලුත් වගාවක පැල මැරීම සිදු වෙනවා සහ දලු කියන්නේ අලුතෙන් එන දම් පාට රතු පාට දැල්ල මැලවී යාමක් වේලී යාමක් වගේ අවස්ථා සමහර ලාවට ඒකත් එක්ක මුළු පැලේම මැරලා යනවා. එහෙම නැත්නම් අලුතෙන් දලු පොකුරක් විදියට ඇති වෙලා පැල හැදීම පිළිබඳව විස්තර අහලා තියෙන ඒ පිළිබඳව යම්කිසි අදහසක් ගන්න. දැන් ඇත්තටම දැන් අපි නිවැරදි කැපුමක් හරියට කරොත් ඒකේ අපිට දකින්න ලැබෙනවා දලු ගොඩක් හැදෙනවා. ඒ හැදෙන දළු වලින් අපි ඇත්තටම මේන්ටේන් කරන්න හොඳ දළු 3ක් විතරයි. දළු 10ක් විතර එන්න පුළුවන්. නමුත් අපි ඒවා අපි ආසාවේ ඒවා තියෙන්න අරින්න හොඳ නැහැ. අපි 3ක් විතර ඉතිරි කරලා ඒවා තමයි අපි ශක්තිමත් දළු හැටියට අපි මේන්ටේන් කරන්න ඕනේ වත්තක. එතකොට දැන් මේකෙදි මම හිතන්නේ අහන ප්‍රශ්නේ හරියටම පැහැදිලි නැහැ. මම හිතන්නේ අලුතෙන් එන දැල්ලක් සමහර ලාවට අගිස්ස එහෙම නැත්නම් අර කියන අංකුරය වියලී යාමක් හෝ මැරී යාමක් හෝ දැන් ඒක තමයි දැන් ඔය පත්‍රයේ බලනකොට පත්‍රයේ ධාරේ මේම පත්‍රයේ ධාරේ මේක නෑ පෙන්නන්න මේ පත්‍රයේ ධාරේ මේම මෙතන ධාරේ මැරිලා යනවා. මෙතනින් මැරිලා යනවා. එතකොට ඊට පස්සේ මෙතන පපඩමයක් වගේ විම්බිලා තියෙනවා. ඒකස් ඉන්නවා කුඩා පණුවේ. එතකොට මේ පණුව මේක කාගෙන යනවා. ඒකට කියනවා පත්‍ර කණින්නා කියලා. ඒකට මේක නිකන් සිතියමක් වගේ පේනවා. සිතියමක් වගේ පේනනම් සිතියම් පණුව කියලා කියනවා. එතකොට මෙයත් ඉන්නේ මේ ඇතුලේ. ඇතුලේ ඉන්න නිසා ඒකටත් අපි ගන්න ඕනේ මේ ඇතුලෙන් යන බේතක් ඉමිඩක්ටෝරිපීඩ් වගේ බේතක් තමයි නිර්දේශ කරන්නේ. ඊට අමතරව පැලමැක්කගේ කියලා හානියක් තියෙනවා. ඒ පැලමැක්කේ හානියේදී ලක්ෂණය තමයි මේම අයින දිගේ සම්පූර්ණයෙන්ම මේ මැරිලා යනවා. අර පපඩ මේ වගේ බිබි මතු වෙලා. ඒක නෑ එතන. ඒතකොට එයාටත් ඒ බේතම නිර්දේශ කරනවා. ඊට අමතරව අපෙන් අහලා තියෙනවා කුරුඳු මුල දිරා යාම සහ කුරුඳු මුලේ දක්නට ලැබෙන පණුවන් පිළිබඳව යම්කිසි ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඇත්තටම කුරුඳු මුල දිරා යාමට එකක් සුදු මුල්
රෝගය බලපානවා. එහෙම නැත්නම් දුමුරු මුල් රෝගය කියලා එකක් තියෙනවා. ওই දෙකම බලපානවා. සුදු මුල් රෝගයේදී අපිට ඔය අපි ඒකෙදී මේ මුල මේ මුලේ අන්තිමටම අපිට පේන්නේ පීල් එක ශේෂ්ත්‍රයට ගියාම ශේෂ්ත්‍රයේ කහපාට වර්ණයක් දක්නට ලැබෙනවා ඒ හැදිච්ච ගස්වල. ඊළඟට අපිට පේනවා තනින් තන කොළ මැරිච්ච ගස් කීපයක් දකින්න ලැබෙනවා. ඊළඟට ඒක ක්‍රමෙන් වැඩි වෙලා ගහක් මැරෙන මට්ටමට එනවා. මැරෙන මට්ටමට. එතකොට මේ මැරිච්ච ගහ ගලවලා බලනකොට අපිට පේනවා කඳේ මුලේ මේ දිලීර ජාලයක්. කුස් වලින් ඇදිච්ච දිලීර ජාලයක් තියෙනවා. අපි ඇත්තටම අර ඒ අවස්ථාවේදී අපි අර ගස් කීපයක් කොළ මැරිලා තියෙන අවස්ථාව වෙනකොට අපි මේකට සුදු මුල් රෝගයට ට්‍රීට්මන්ට් කරන්න වෙනවා. ඒ ට්‍රීට්මන්ට් කරනකොට අපි ඒකට ඒ පස ටිකක් හාරලා ඒකට ටැබ්කොනසෝල් නිර්දේශ කරනවා. දැන් අලුතෙන්ම ටැබ්කොනසෝල් නිර්දේශ කරන්නේ ඒවා දාලා පැය භාගයක් විතර ගියාට පස්සේ පස් වලින් ඒක වහලා දානවා. වහලා දැම්මාම ඒකට විතරක් නෙවෙයි ඇත්තටම හැදිච්ච ගහට ඒ වගේ මේ අවට තියෙන ගස් වලටත් ඒ ට්‍රීට්මන්ට් එක කරපුවාම ඒ කියන රෝගේ නැති වෙනවා. මේ සුදු මුල් රෝගයේදී මේ මුලේ තියෙන දිලීර ජාලය පැහැදිලිව අපිට පේන්න තියෙනවා. නමුත් දුමුරු මුල් රෝගයේදී මේක දුමුරු පාටක්, රතු පාටක් වගේ නිකන් පේන්න තියෙන්නේ. විශේෂිතම ලක්ෂණය තමයි මේකේ ඇලිලා තියෙනවා පස් වැලි වගේ දෙයක් මේකේ ඇලිලා තියෙනවා. එතකොට ওই දෙකටම ඕක අපි නිර්දේශ කරනවා ඒ බෙහෙත් ගන්නයි කියලා. අර මේ උඩ අමතරව අහලා තිබුණා මම දැන් කඳ විදින පණුවෙක් සම්බන්ධයෙන් වෙන්න ඕනේ මේ කුරුදු මුලක දක්නට ඉන්න පණුවන් විශේෂයක් සම්බන්ධයෙන් අහලා තියෙනවා. දැන් මම හිතන්නේ අදහස් කරන්නේ දැන් රෝස කඳ පණුව හානිය කියලා තියෙනවා. දැන් ගහක මුලට එනවා රෝස කඳ පණුවගේ සලබය ඇවිල්ලා කඳේ පාමුලට බිත්තර දානවා. පාමුලට බිත්තර දැම්මාම මේ බිත්තර වලින් කීටෙක් එනවා. ඒ කීටය පොත්ත සිදුරු කරගෙන යනවා අරටුව දක්වා. හැබැයි එයා අරටුවෙන් එහාට යන්නේ නැහැ. අරටුව දක්වා විතරක් ගිහිල්ලා මේක කෑම නිසා එයාගේ අර පහරුණු ඒ කියන්නේ එයා අර කාලා පිට කරන ඒවා අපිට දකින්න ලැබෙනවා පොළවේ වැටිලා තියෙනවා. කුඩු වගේ වැටිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂිත ලක්ෂණයක් තමයි මේ විදුපු එකට ඉහෙලි මුල් ඇවිල්ලා තියෙනවා. ගහ උත්සාහ කරනවා එයා ජීවත් වෙන්න. ඒකන්ද මුල් ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට මේ රෝස කඳ පණුව හානිය ඕක තියෙනකොට දැන් අලුතෙන් තව දෙයක් හොයාගෙන තියෙනවා. මේකට අඟල් 6ක් විතර උඩින් කඳ විදින පණුවා කියන සතෙක් ඉන්නවා තව. එයත් ඇවිල්ලා මේක විදලා බිත්තර දාලා කීටයක් හැදෙනවා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි අර රෝස කඳ පණුවා වගේ නෙවෙයි මෙයා අරටුවක් කනවා. අරටුව කාලා උඩටත් පහළටත් මේ අරටුව කනවා. එයා දරුණුයි ගොඩක්. එතකොට දැන් කොහොම වුණත් මේ ක්‍රියාවන් දෙකම වෙන්නේ අපේ තියෙන නඩත්තු කටයුතු වල තියෙන දුර්වලතා නිසා. අපි ඒ අන්දා හැම අවස්ථාවකම අවුරුද්දකට දෙපාරක්වත් අපේ ගස් වලට පස් ලම් කරන්න ඕන. ලම් කරලා විශේෂයෙන්ම ගෙඩි වගේ ඇදලා තියෙන ඉඩම් වල කුරුදු ගෙඩි කියලා කියන එක කියන්නේ කපලා ඇදිච්ච ලොකු පඳුරේ ලොකු ගෙඩිය වගේ එකක් හැදෙනවා. ඒවට තමයි වැඩිපුරම විදින්නේ. එතකොට පස් සංරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම නිසා පස සෝදා යෑමෙන් ගෙඩිය මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පස මුලට මේ පස් නොදෙවීම නිසා අපි නිර්දේශ කරන අවුරුද්දකට දෙවරක්වත් කාණු පද්ධතිය හරියට කරලා පරණ කාණු වලට ඒ කුරුඳු අතු ඒ වැනි දේවල් කොම්පෝස්ට් වෙන්න දාලා වහලා අලුතෙන් කාණු පද්ධතියක් සකස් කරලා මේකට පසේ තෙතමනය රඳවගෙන ගස් එකක් දිරිමත් කරන්න. දිරිමත් කරන්නත් ඕනේ. ඒක එක්කම මේ රෝස කඳ පණුවයි අර සතයි බේරා ගන්න අර වගේම ඉමිඩක්ලෝර්බීට් තමයි නිර්දේශ කරන්නේ. ඒ සතාගෙනුත් අපි මේ ගස් කොළන් බේරගන්න. හැබැයි මේක හරියටම එයා ට්‍රීට්මන්ට් කරන්න කලින් නොකර හිටියොත් මේ ගස් මැරෙනවා. අතනින් කයිලා කඩාගෙන වැටෙනවා. ඒ අන්දා හොඳම වැඩේ තමයි රෝස කඳ පණුව හානිය විශේෂයෙන්ම වැදගත් වෙනවා අපිට කුරුදු වගාවේදී. ඒ අන්දා ඒ ගස් රතු පාට වගේ රෙදිපටියකින් බැඳලා
අපි ගණනය කරන්න ඕනේ අපේ වත්තේ දැන් රෝස කඳ පණුව හානිය තියෙන්නේ මෙන්න මෙච්චර ගස් සංඛ්‍යාවට කියලා. ඊට පස්සේ අපි ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. අපි ඊළඟට බලන්න ඕනේ මාසෙන් මාසෙට මේකේ අඩු වැඩි වීම මොකද්ද වෙන්නේ මගේ ඊටමේ මේ හානිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා අපි දත්ත සටහන් කරගෙන අපි ඕනේ නිවැරදි ඒ ට්‍රීට්මන්ට් කරලා මේ කතාවකින් බේරෙන්න. හරි. මම හිතනවා අපි අද ඇත්තටම අපේ NQ පුහුණු වැඩසටහනක් පුරුදු පුහුණු විද්‍යාර්ථීන් යන අතරේ තමයි විලිසිල් මහත්මයාව මේ ඉතාමත් ඉක්මන් සැසියකට මෙතන සම්බන්ධ කරගත්තේ. ඒක නිසා අද දවසේ අවසාන ප්‍රශ්නයේ විදියට මම මේ තව එක දෙයක් අහලා අද දවසේ සැසිය ඉවර කරන්න යනවා. මොකද ලොකු දෙනෙකුට ගොඩාක් පිරිසක් අහලා තිබිච්ච ප්‍රශ්නයක් තමයි එක එක නම් වලින් අහලා තිබ්බා ගොරහැඩි කොරසන් සහ නානාවිද නම් වලින් මේ පුත්තර අඩුවීමේ රෝගය පිළිබඳව අපිට මේ රෝගයට මොන හරි විසඳුමක් තියෙනවද කියලා පොඩ්ඩක් කතා කරලා. ඇත්තටම මේක තමයි තියෙන අපේ ලොකුම ප්‍රශ්නේ මම දකින්නේ. ඒ ආපෝ මාතෘන්ට මම ස්තුතිවන්ත වෙනවා ඇත්තට මේ ප්‍රශ්නේ ඇතිවීම සම්බන්ධව. මොකද මම අවුරුදු 40 විතර අත්දැකීම් මට තියෙනවා. මම මේ අත්දැකීම් වලින් මම විශාල වතු සංඛ්‍යාවක් නිරීක්ෂණය කරලා තියෙනවා. මම නම් දන්න තරමින් ලංකාවේ මේ පොත්ත රළු වීමේ රෝගය මේ මල් ගොරෑඩි කියන ඒවා නැති ඊටමත් සොයා ගැනීමට අපහසු තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ පොත්ත රළු වීමේ රෝගය නිසා අපේ කුරුඳු වල ගුණාත්මේ විශාල ලෙස බයිනවා. ඒවැ මිල ගණන් අඩු වෙනවා. අපේ කුරුඳු විදේශ විනිමය ඔපීවීම ඉතාමත්ම අඩු වෙන්න එක හේතුවක් මම දකින්නේ මේ පොත්ත රළු වීමේ රෝගය. මම මෙච්චර කියන්නේ මේ පොත්ත රළු වීමේ රෝගය කියන එක හැදෙන්නේ අපේ තියෙන නොසලකීමක්කම නිසා. ඒ වතු හරියට මේන්ටේන් කරන්නේ නැති නිසා. අපි ඒ නිසා කුරුඳු වගාව ගැන අපි හොඳ අවබෝධයක් ඇතුව මේ කටයුතු කළ යුතු තිබෙනවා. පළමුවෙන්ම මට දෙන්න තියෙන මේ උපදේශය තමයි ඒක. මොකද මම දකින රෝග අතරින් මා දරුණුම ඒ වගේම අපේ කුරුඳු වගාවට අහිතකරම කුරුඳු වගාවේ නිෂ්පාදනය වියදම ඒ සියල්ලටම බලපාන දෙයක් ඇටියට තමයි මම දකින්නේ මේ පොත්ත රළු වීමේ රෝගය. මම මෙච්චර මේ දේ ගැන කිව්වේ මේක ඇත්තටම හැම වත්තකම දකින්න ලැබෙන දෙයක් නිසා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධව සලකා බැලිය යුතුයි. මේ පොත්ත රළු වීමේ රෝගය කියලා කියන්නේ දිලීර රෝගයක්. මේ දිලීර රෝගය ඉස්සෙල්ලාම එන්නේ අපේ පඳුරේ කොළ පාට ඉස්සෙල්ලාම එන කොළ පාට ගහේ කළු පාට තිතක් හැදෙනවා. අපි එච්චර ගණන් ගන්නෙ නැහැ. ඒක අපිට දකින්නවත් නැහැ. අපිට වෙන වැඩ නිසා අපි ඕක ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ මේක හැදෙනවා දුඹුරු පාට වගේ පුල්ලි හැදෙනවා. මේ කළු පාට වෙච්ච එක දුඹුරු පාට පුල්ලි වෙනවා කළු පාට ධාරයක් එක්ක. ඊළඟට වෙන්නේ තුන්වෙනි අවස්ථාවේදී මේ මල් අතිපීත වෙනවා. මල වගේ එන එක මේක අතිපීත වෙනවා කියන්නේ එක මත එක මේව වැටිලා සම්පූර්ණම මුළු කඳේම මේක යාන් ගෑනවා. යාන් ගෑනන්න එතෙන්ට එනකම් මල් ගොරහැඩි කියලා කියනවා. ඊට පස්සේ අපි ගොරහැඩි අවස්ථාවටපත් වෙනවා. මේක ඊළඟට වෙන්නේ දැන් මේ මුළු යායම මේව ආපු එක ඊළඟට එනවා මේ පොත්ත රළු වීමේ පටන් ගන්නවා. පොත්ත රළු වීමේදී මේකේ කළු පාට වගේ ධාරයක් එනවා. පොත්ත ක්‍රමයෙන් රළු වෙනවා. අන්තිමේදී ඊළඟ අවසාන අවස්ථාවේදී මේකේ මුළු කඳේම පොත්ත සම්පූර්ණම පොත්ත පුපුරලා ද්විතීක අවස්ථාව වෙනකොට පොත්ත හැදෙන ද්විතීක අවස්ථාව වෙනකොට සම්පූර්ණම මුළු පොත්තම රළු භාවයකටපත් වෙනවා. ඒකට කියනවා ගොරෝසු අවස්ථාව කියලා. එතකොට මෙන්න මේ ගොරෝසු අවස්ථාවට එන්න කලින් අපි කළ යුතු කාර්යභාරයන් ගොඩක් තියෙනවා. ඇත්තටම දැනට කරන්න තියෙන ලංකාවේ මේ රෝගය වළක්වීම සඳහා දැනට කළ යුතු දෙයක් තමයි පළමුවෙන්ම වතුවල මේ රෝගේ නැති කිරීම සඳහා දැනට අපි හැකි ඉක්මනින් අපේ භෝග චක්‍රය කියලා එකක් තියෙනවා. ඒ භෝග චක්‍රය අපි අනුගමනය කරන්න ඕනේ. භෝග චක්‍රයේ ඒ කියන්නේ අවුරුද්දකට මාස 6න් ආයට දෙවරක් අස්වනු නෙලන්න ඕනේ. ඒ අස්වනු නෙලනකොට ඇත්තටම අපි පෙලක් කලාවට උපදිනවා මාස වත්ත හොඳ වත්තක් නම් මාස 4න් උනක් කමන්නේ අස්වනු නෙලන්න අඩුම ගාන දෙකෙන්වත් මේක කරන්න හේතුව එතකොට අපිට වත්තේ තියෙන ලෙඩ දුක් ටික සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒ කියන්නේ හැදෙන අතු ඒ වගේම පොතු ඒවා ඔක්කොම ටික අයින් වෙනවා. අයින් කරගන්න අපිට පුළුවන් වෙනවා. එතකොට අපේ වත්තෙන් මේ පොත්ත රළු වීමේ රෝගය හැදිච්ච ලෙඩ ඒවා අයින් වෙනවා. නිරෝගී ශාක ක්‍රමයෙන් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් මේකෙදි අපි දිලීර ඇත්තටම 4ක් නිසා තමයි මේක සිදු වෙන්නේ. ඒ දිලීර හැදෙන නිසා මේකට අපි ට්‍රීට්මන්ට් කරන්න වෙනවා. දැන් එකක් තමයි මම කිව්වා අතු
නොසුදුසු වතු ඒ කියන්නේ හැදිච්ච වතු ක්‍රමයෙන් ඉවත් කරලා කප්පාදුව නිවැරදිව කිරීම සහ රිකිලි කැපීම ඒ කටයුතු හරියට කරන්න කියන එකක් කිව්වා. දෙවෙනි එක අපිට බෑ මේ කුඩා අතු කපලා අයින් කරන්න අර කොළ පාට ගායේ කළු පාට තිත් හදන අවස්ථාවේ ගස් කපන්න බෑ. අපි ඒ නිසා මේකට ට්‍රීට්මන්ට් එකක් ඇටියට අපි නිර්දේශ කරනවා දිලීරනාශකයක් මේකට ගහන්න කියලා. ඒකට අපිට මේකෙදී අපිට පුළුවන් ඇත්තටම මම දකින දෙයක් තමයි හොඳම දේ හැටියට මම නම් දකින මගේ අත්දැකීම මුට C8 එකේ බෝඩෝ මිශ්‍රණය ගැසීම. C8 එකේ බෝඩෝ මිශ්‍රණය ගහන්න නැතුව ගොඩක් අය කරන දෙයක් තමයි මේකට ටැබුකොනසෝල් ගන්න. ඒකට මම නම් දකින්නේ ඉස්සෙල්ලා ඔබ බෝඩෝ මිශ්‍රණයෙන් පටන් ගන්න. බෝඩෝ මිශ්‍රණය ගහනකොට මේක ක්‍රමයෙන් නැති වෙනවා. අවශ්‍යතාවයේ තියෙන බෝඩෝ මිශ්‍රණය ගැනීමත් මේ අතු හැදිච්ච අතු ක්‍රමයෙන් ඉඩමෙන් අයින් කරලා පුරුස්සා දැමීමත් ඒ වගේම මේ ඉඩමේ තෙතමනේ ආරක්ෂා කරලා කාණු පද්ධතිය හරියට හදලා මේන්ටේනන්ස් හරියට කිරීම තමයි වැදගත්. හරි. මම හිතනවා අපි අද කතා කරන්න සාකච්ඡා කරගන්න සලකුණු කරගත්ත සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයකට අපි උත්තර දෙන්න හොයාගත්තා. ඇත්තටම ඔබතුමාලා මේ සෑහෙන ප්‍රශ්න 100කට වඩා ප්‍රමාණයක් අපිට යොමු කරලා තිබ්බ එතනින් තෝරාගත්ත එක කැටගරි එකට අදාළ ප්‍රශ්න ටිකක් විතරයි අපි අද දවසේදී කතා කරේ. අපිට ඉස්සරහ දවසක තවදුරටත් අනිත් දේවල් පිළිබඳව තව අවධානය දෙන්න පුළුවන්. ඒකත් එක්කම තමයි ඊටමත් කෙටි කාල සීමාවක් ඇතුළත ඉක්මනට මේ දේවල් පිළිබඳව කතා කරා. ඔබට තවදුරටත් මේ පිළිබඳව ගැඹුරට මේ පිළිබඳව කතා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ. කමෙන්ට් එකක් තියන අපි මේ එක රෝගය පිළිබඳව පොඩ්ඩක් මීට වඩා එහාට ගිහිල්ලා වෙලාව අරගෙන ගැඹුරු සෙෂන් එකකට යන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් වීරසිරි මහත්මයාට ලබා දීපු කාල වේලාව පිළිබඳව ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.